හරි අද කියලා දෙන්න යන්නේ ඔයාලා හැමෝම මගෙන් අහපු ප්‍රශ්නයක්. ඉතින් කොහොමද 2026 ලෝක කුසලානේ නැත්නම් T20 ලෝක කුසලානේ ලයිව් බලන්නේ? නේද දන්න YouTube අවකාශය තුල සජීවීව නරඹන්න බෑ. නමුත් Facebook එක හරහා බලද්දී ඇඩ් නිසා ඇත්තටම ගොඩක් කරදරයි. ඉතින් මම මේකට අද ක්‍රම දෙකක් කියලා දෙනවා. එකක් නම් ඔයාලා හැමෝම දන්න ඩයලොග් ප්ලේ ඇප් එක. ඉතින් ඒකට පැකේජ් එකක් ඇක්ටිවේට් කරගන්න ඕන රුපියල් 278ක වගේ පැකේජ් එකක්. තවත් ක්‍රමයක් තියෙන එක Google එක හරහා බලන්න පුළුවන්. ඉතින් අපි හැමෝම දන්න ස්මාර්ට් ක්‍රිකට් වෙබ් අඩවියෙන් අපිට නරඹන්න පුළුවන්. ඉතින් ඒ ආකාරය තමයි අද කියලා දෙන්න. ඉතින් වීඩියෝ එකේ අන්තිම තත්පර වෙනකන් රැඳී සිටින්න කොහොමද හරියටම මේ දේවල් සෙටප් කරගෙන බලන්න කියලා. එහෙනම් අපි අපේ වීඩියෝ ඔයාලා අපි හැමෝම දන්න ඩයලොග් ප්ලේ ඇප් එකෙන් මැච් එක බලන්න ඕන නම් Play Store එකට ගිහින් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් highlight බලද්දී අපේ anytime data වලින් charge වෙනවා වගේම තමයි ඔයාලට මේකට පැකේජ් එකක් ඇක්ටිවේට් කරගන්න පුළුවන් live බලන්න. ඒ තමයි ඩයලොග් ප්ලේ 278 පැකේජ් එක. ඉතින් මෙන්න මේ විදිහට ඒක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් තවත් විදිහක් තියෙනවා මැච් එක live බලන්න. ඒ තමයි smart cricket web අඩවිය. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා Chrome browser එකේ search කරලා මේ link එකෙන් copy කරලා ඔයාලට ඕන භාෂාව තෝරන් ඔයාලට ඕන quality එකක් තෝරන් ගියාම ඔයාලට live match එක බලන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම අපිට subscribe කරන් යන්න අමතක කරන්න එපා.